ආයුබෝවන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා ICT පන්තියේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ Perform Relational Database Using Standard SQL කියන පාඩම. මේ පාඩම ICT NVQ level 4 වලට අලුතින් එකතුනේ. ඉතින් අපි බලමු මුලින්ම මේ පාඩම ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ කරුණු මොනවද කියලා. මුලින්ම අපි බලමු database එකක් කියන්නේ මොකක්ද කියලා. ක්‍රමානුකූලව සංවිධානය කරන ලද දත්ත සමූහයක එකතුවක් තමයි දත්ත සමුදායක් කියලා අපි කියන්නේ. අපට අවශ්‍ය වෙන දත්ත අපට අවශ්‍ය පරිදි යම් ස්ථානයක තැන්පත් කරලා තියලා ඒවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීම මගින් තමයි අපගේ එදිනෙදා කටයුතු කාර්යක්ෂමව කරගන්න පුළුවන් වෙන්නේ. මේක ප්‍රධාන කොටස් දෙකක් යටතේ කරන්න පුළුවන්. manual database, computerized database. manual database කියන්නේ අපේ මිනිස් ශ්‍රමය භාවිතා කරලා අපි හදන database. computerized database කියන්නේ පරිගණකයේ පාදක කරගෙන අපි හදන දත්ත සමුදායක්. හරි? ඊට පස්සේ relational database කියන්නේ මොකක්ද කියලා බලමු. යම් කිසි පන්තියක හෝ පාසලක දත්ත ගබඩා කිරීමේදී එම පද්ධතියේ විවිධ ඒකවල දත්ත වෙන වෙනම වගුවල තැන්පත් කර එම වගු අතර යම් කිසි සම්බන්ධතාවයක් නිර්මාණය කර දත්ත සමුදාය කළමනාකරණය කරයි නම් ඒ වගේ දත්ත සමුදායකට අපි කියනවා සම්බන්ධිත දත්ත සමුදායක් කියලා. උදාහරණයක් ලෙස යම් කිසි පන්තියක් හරි පාසලක හරි දත්ත ගබඩාවක් අපි මෙහෙම බලමු. ස්ටුඩන්ට් ඉන්නවා, ටීචර් ඉන්නවා, සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් මේ ස්ටුඩන්ට්ගේ දත්ත ස්ටුඩන්ට් ටේබල් එකේ, ටීචර්ගේ දත්ත ටීචර්ගේ ටේබල් එකේ, සබ්ජෙක්ට් වල දත්ත සබ්ජෙක්ට් ටේබල් එකෙත් වෙන වෙනම ගබඩා කරලා ඒ අතර රිලේෂන්ෂිප් එකක් හදලා ඒ දත්ත සමුදාය කළමනාකරණය කරයි නම් අපි ඒකට කියනවා රිලේෂනල් ඩේටාබේස් එකක් කියලා. ඊළඟට අපි ඉගෙන ගත්ත ER diagram. ER diagram එකකින් මොකද්ද කරන්නේ? දත්ත සමූහයක් පිළිබඳ විස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීම සඳහා තමයි අපි ER සටහනක් නිර්මාණය කරගන්නේ. එතකොට මේක මගින් ER diagram එක තුල නිර්මාණය වන වගු අතර පවතින සම්බන්ධතා, වගු වල තියෙන primary key, foreign key, එතකොට වගු වල තැන්පත් වේ යුතු දත්ත, ඒ හැම එකක් පිළිබඳව මේ ER diagram එකෙන් මේ අපට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මොකද මේ SQL කියන්නේ? SQL කියන්නේ structured query language කියන එක. relational database වලට අපි භාවිතා කරන සම්මත කරගත් ලැන්ග්වේජ් එක තමයි අපි මේ structured query language කියලා කියන්නේ. මේකේ DDL කියලා තියෙනවා. data definition language. database එක define කරන්න ඕන දේවල් අපි ගන්නෙ DDL වලින්. DML කියන්නේ data manipulation language. data update, එතකොට query කරගන්න ඕන දේවල් තමයි ඒකෙන් අපි කරන්නේ. DCL කියන්නේ data control language. control කරගන්න ඕන දේවල්, ඒ කියන්නේ user permission. අපි ඒ වගේ ඒවා අපි කරන්නේ නම් කරන්නේ DCL කියලා. එතකොට මේ SQL කියන්නේ server side language එකක්. මේක සාමාන්‍ය පරිගණකයක් තුළ SQL වැනි මෘදුකාංගයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් අපි ඒවට WAMP, LAMP, XAMPP, MAMP වගේ මෘදුකාංග කට්ටල පරිගණක තුළ ස්ථාපනය කරන්න ඕනේ. ඉන්පසුව SQL, PHP වැනි භාෂා පරිගණකය තුළ ක්‍රියාත්මක කරන්න අපට පුළුවන්. SQL කියන්නේ අක්ෂර සංවේදී භාෂාවක් නෙවෙයි. ඉතින් ඒක case sensitive නෑ. case sensitive නෑ කියන්නේ මොකද? අපිට capital simple වල ප්‍රශ්නයක් නැහැ. එතකොට MySQL ගත්තොත් ඒක database management system එකක්. manage කරන්නේ relational database නම් ඒකට අපි කියනවා RDBMS කියලා. RDBMS කියන්නේ relational database management system. හරි. මේවා ෆ්‍රී ඩවුන්ලෝඩ් කරලා යූස් කරන්න පුළුවන්. හරි.
database management system එකක් කියන්නේ සම්පූර්ණ database එකක් නිර්මාණය කරන අවස්ථාවේ සිට ඒ තුළ පවතින දත්ත යාවත්කාලීන කිරීම, ඒ කියන්නේ අප්ඩේට් කිරීම, එහි ඇති දත්ත සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කර එම දත්ත කළමනාකරණය කරන්න සඳහා භාවිතා කරන මුදුකාංගයක් තමයි අපි මේ MySQL කියන්නේ. ඉතින් ICT NEQ level 4 වලට මෙන්න මේ ටාස්ක් ටික අපිට කතා කරන්න තියෙනවා. Install and set up the selected database management system. Create database. Create table relationship. Modify table. Handle data. Backup and restore data. Import and export data. Create queries. Deploy views. අපි මේ ටාස්ක් ටික සියල්ලම MySQL වල ක්ලාස් එකක් ආධාරයෙන් කරන්න අදහස් කරගෙන තියෙනවා. එතකොට ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති ළමයි ඉන්නවා නම් ඔන්ලයින් ක්ලාස් එක තියෙන්නේ ලංකාවේ ඕනම තැනක ළමයෙක්ට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඔයාලගේ නම WhatsApp අංකය 076 362 1755 කියන නම්බර් එකට එවලා ඒ පන්ති ෆීස් ගැන කොහොමද කියන එක ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මේ වීඩියෝ එක සඳහා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න, ෂෙයා කරන්න. ඉතින් ඊටමත් ඉක්මනින් අපි MySQL ක්ලාස් එකකින් හමු වෙමු. සුබ දවසක් රැඳී සිටිය සියලු දෙනාටම.